හෙලෝ සුබ දවසක් මං අද මේ වීඩියෝෙන් අහලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ Android ෆෝන් එකක තියෙන සියලුම WhatsApp data ටික කොහොමද කිසිම ගෙවීමක් නොකර කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව හරිම ලේසි විදියකින් ඔයගොල්ලන්ගේ iOS device එකකට එහෙම නැත්නම් Apple device එකකට ඔයගොල්ලෝ අලුතෙන් WhatsApp එක හදාගත්තාම Android එකේ තිබ්බ data ටික ඒ විදිහටම කොහොමද ඔයගොල්ලන්ගේ Apple device එකට ගන්න කියන එක තමයි මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු කොහොමද මේක කරන්න කියලා බලන්න. හරි, ඔයගලන්ට පේනවා ඇති මගේ එක පැත්තකින් තියෙන්නේ Apple device එක, අනිත් පැත්තෙන් තියෙන්නේ මගේ Android device එක. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ Android device එකේ මේ විදිහට WhatsApp එක open කරගෙන මේ තියෙන සියලුම ඔයගොල්ලන්ගේ තියෙන chat ටික backup කරගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ mail එකට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ setting වලට ගියා, setting වල chats කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා backup කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ වීඩියෝ ටික ඉන්ක්ලූඩ් කරන්න ඕන නම් බෑකප් එකට මෙන්න මේ ටික් එක දාන්න වීඩියෝ ඉන්ක්ලූඩ් කියලා. එතකොට මෙතන කැල්කියුලේට් වෙලා කොච්චර වීඩියෝ GB ගානක් තියෙනවද කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේල් එක තෝරලා ඔයගොල්ලන්ට තියෙන උඩ බෑකප් කියන බටන් එක ඔබන්න. මම දැන් බෑකප් කරගන්න යන්නේ නැහැ. මොකද මම කලින් මේක ඔක්කොම මගේ මේල් වල බෑකප් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ මේ විදිහට ඔයගොල්ලන්ගේ Apple device එකේ WhatsApp එක open කරගෙන මේ උඩ චූටි තියෙන තිත්තුනත් එක්ක තියෙන රවුම මේක ඔබට පස්සේ එතන තියෙනවා link a companion device කියලා මෙන්න මේ වගේ ඒක ඔබන්න. ඊට පස්සේ Android device එකෙත් අර ඩොට් තුන ඔබලා link device කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට QR code එකේ ඒක ඔයගොල්ලන්ගේ Android device එකෙන් ස්කෑන් කරගන්න iPhone device එකේ එන QR code එක. ඊට පස්සේ මේ මොකක් හරි ඔයගොල්ලන්ගේ two factor verification එකක් තියෙනවා ඒකත් ඉල්ලයි ඒකත් type කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ගේ Android phone එකේ තියෙන data ටික අරකට transfer වෙනවා. අරක තියෙන මේ Apple phone එකට transfer වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ Android device එකේ යට පෙන්නයි synchronize වෙනවා කියලා phone දෙකේම WhatsApp දෙක open කරගෙන ඉන්න කියලා කියනවා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙන්න මෙහෙම මේක link කරගත්තට පස්සේ මේ විදිහට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සතියක් විතර මේක මෙහෙම link කරගෙන පාවිච්චි කරන්න. ඔව් සතියක් ඕනෙත් නැහැ, දවස් 3ක් 4ක් වගේ link කරගෙන පාවිච්චි කරන්න. දැන් ඔයගොල්ලන්ගේ ඔක්කොම data ටික ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ මේ Apple device එකට. ඔයගොල්ලෝ මෙහෙම මේක සතියක් හෝ දවස් 3-4ක් මෙහෙම තියාගෙන දිගටම පාවිච්චි කරන්න. ඊට පස්සේ මේක මෙහෙම දිගටම පාවිච්චි කරද්දී ඔයගොල්ලන්ගේ Apple device එකට සම්පූර්ණ synchronize වෙනවා. ඔයගොල්ලන්ගේ Android device එකේ තියෙන ඔක්කොම data ටික මේ තියෙන එක synchronize වෙන process එක තමයි මේ තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම synchronize වෙනකන් මේ WhatsApp එක අයින් කරන්න එපා. මේක සම්පූර්ණ chat එක ඔයාගේ Apple device එකට synchronize වෙලා එන්න දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් සතියක් මම දවස් 3ක් සාමාන්‍යයෙන් තිබ්බත් ඇති. මම නම් දවස් 3ක් වගේ දාලා නිකන් try කරලා බැලුවේ. මගේ හරි ගියා. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ Android device එකෙන් ඔයගොල්ලන්ගේ Android device වල අර link අපි මේක link කරපු තැනට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Apple device එක remove කරන්න Android device එකෙන් link කරලා දෙන එක remove කරලා ඔයගොල්ලන්ගේ normal ඔයගොල්ලෝ WhatsApp එකට log වෙන විදිහට log වෙන්න ඔයගොල්ලන්ගේ number එක add කරලා ඔයගොල්ලන්ගේ Apple device එකේ මෙන්න මේ විදිහට Apple device එකේ මේ විදිහට ඔයාගේ number එක දාලා log වෙන්න. මෙතන මගේ number එක මම මේක දාලා log වෙනවා. ඔයගොල්ලන්ගේ two factor verification මොනවා හරි දාලා තියෙනවා නම් ඒකත් එයි. ඔයගොල්ලන්ගේ පරණ ඒ කියන්නේ Android එකේ තියෙන WhatsApp එකේ notification එකේ verification code එකක් ඒකත් type කරගෙන link කරගන්න ඔයගොල්ලන්ගේ WhatsApp එක ඔරිජිනල් විදිහට ඔයගොල්ලන්ගේ Android මේ Apple device එකට. ඊට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ගේ නම දාගන්න.
හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ අර තිබ්බ සියලුම chat ටික ඒ විදිහටම ඔයගොල්ලන්ගේ Apple device එකෙත් මෙන්න මේ විදිහට තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඔයගොල්ලෝ මගේ chat ටික පෙන්නන්න. මේ තියෙන්නේ තියෙන සියලුම chat ටික මගේ ඔක්කොම chat පරණ chat එකේ ඉඳන් ඔක්කොම හැමදේම එකක් නෑ අර ඔක්කොම ඔයාගේ Apple device එකට synchronize වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඔන්න විදිහට තමයි ඔයගොල්ලන්ට අදාළ Android එකේ තියෙන සියලුම chat ටික ඔයගොල්ලන්ගේ Apple device එකට හරිම ලේසියෙන් දාගන්නේ. නැත්නම් ඔය එක එක softwares කියලා තියෙනවා සල්ලි වියදම් කරලා ගන්න. එහෙම කරන්න ඕනේ නැහැ. මේ විදිහ තමයි කරන්න තියෙන ලේසිම විදිය. එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න. මොකක් හරි issue එකක් තියෙනවා නම් මට contact කරගන්න, මාව contact කරගන්න. මගේ numbers detail description එකේ තියෙනවා. මාව contact කරගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඔය විදිහට තමයි වැඩේ කරගන්නේ. එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලලා හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ අවශ්‍ය කරන computer සහ laptop items තියෙනවා නම් අදම කතා කරන්න future PC world එකට ඔයගොල්ලන්ගේ computers laptop item මිලදී ගන්න ඕන නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. තව දෙයක් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක ඊට පස්සේ ඔයගොල්ලෝ backup කරගන්න ඔයගොල්ලන්ගේ iCloud එකට. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ iCloud එකෙත් ඔයගොල්ලන්ගේ WhatsApp backup එකක් තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ජය වේවා.